ආයුබෝවන් වාසනාවන් සියලු දෙනාටම අද මම ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්නේ වෙනත් බෙහෙත් ඖෂධයක්. බලන්න මේ බෙහෙත් ඖෂධය මොනවද කියලා කොලේ ඉස්සෙල්ලා බලන්න හොඳට පැහැදිලිව. කොලේ බලලා ඊට පස්සේ බෙහෙත් ඖෂධය හඳුනා ගන්න. මෙන්න මේ බෙහෙත් ඖෂධය මේ තියෙන ඇට. එතකොට මේ ගෙඩි වගේ පුංචි මල් වගේ જાතියක් තියෙන මේකේ මේ මලේ තියෙනම පියල්ලක් වගේ. බලන්න මෙන්න මේ જાතිය මොනවද කියලා. ඒක බලන්න. මේ තමයි කුප්පමේනිය. කුප්පමේනියයි කොහොමද දන්නවනේ බලල්ලුන්ට කනවා මුල් එහෙම මේ කොළ බෙහෙත් වලට ගන්නවා, කැඳ වලට ගන්නවා, සම්බෝල හදන්න ගන්නවා. කුප්පමේනියයි කියන වර්ගය. තවත් කීප ගුණයකට බක් ගන්නවා මේ බෙහෙත් ඖෂධය. මේ තමයි කුප්පමේනිය. හොඳට ගහ බලන්න. මොකද ගස් හඳුනා ගන්න එක වටින්නේ. බෙහෙත් ඖෂධය හඳුනා ගන්න ඕනේ ඉස්සෙල්ලා. හඳුනාගත්තට පස්සේ ඕන තැනකදී දැක්කහම මේ තියෙන්නේ කුප්පමේනියයි කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. මම ඒකයි මේ බෙහෙත් ඖෂධ පෙන්වන්නේ. දැන් ඉන්න අයට මේ බෙහෙත් ඖෂධ හොයාගන්න නැහැ. මේ ශ්‍රී ලංකාවේ සුලභව දක්නට ලැබෙන දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඉහළ ඖෂධීය වටිනාකමක් ඇති ශාකයක්. ප්‍රධාන තොරතුරු සහ භාවිතයන්. බලුන්ගේ ප්‍රියතම ශාකය කුප්පමේනියා මුල්වල අඩංගු සුවඳවත් රසායනික සංයෝග නිසා බලුන් මේ ශාකයට දැඩි ලෙස ඇලුම් කරයි. චර්ම රෝග සඳහා කොළ අඹරා තැවරීමෙන් දද කුෂ්ඨ වටපණු රෝග සදොස් තුවාල සහ කුරුල්ලෑ සඳහා සහනය ලැබෙනවා. සෙම් සහ සවසන රෝග කැස්ස අමාරු සඳහා කුප්පමේනියා කොළ සහ මුල් ආයුර්වේදීය ඖෂධ ලෙස භාවිතා කරනවා. මුත්‍රා සහ ආහාර ජීර්ණ පද්ධතිය මුත්‍රාඩස්සිය දුරු කිරීමට සහ මලබද්ධය කුප්පමේනියා යුස භාවිතා වෙනවා. ආහාර ලෙස ලපටි කොළ, මැල්ලුමක් ලෙස හෝ කැඳ කොළ කැඳ සඳහා යොදා ගනු ලබනවා. ඒ වගේම මේ අර වෙනස් සම්බෝල හදනවා වගේම හදා ගන්න පුළුවන්. කුප්පමේනියා විශේෂයෙන් කිව යුතුයි අධික ලෙස හෝ වෛද්‍ය උපදෙස් රහිතව අභ්‍යන්තර ශරීරගත කර ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා. කුප්පමේනියා යනු පෝෂක පදාර්ථ සහ විටමින් වර්ග ගණනාවකින් පොහොසත් ඖෂධීය පලා වර්ගයක්. ඒ ප්‍රධාන වශයෙන් අඩංගු විටමින් සහ පෝෂක කොටස් මෙසේය. විටමින් A ඇස් පෙනීම වර්ධනය කිරීමට, ශරීරයේ රෝග නිවාරණ පද්ධතිය සවිමත් කිරීමට, සමේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා. විටමින් C ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට, කොලජන් නිපදවීම මගින් සම තුවාල සහ සන්ධි ඉක්මනින් සුව කිරීමට, ප්‍රබල ඇන්ටිඔක්සිඩන්ට් ලෙස ක්‍රියා කරමින් ශරීර ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරීම. විටමින් B කාණ්ඩය සිරුරේ ශක්තිය නිපදවීමට සහ ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට උපකාරී වන විටමින් B වර්ග සුළු වශයෙන් අඩංගු වෙනවා. විටමින් වලට අමතරව අඩංගු ප්‍රධාන පෝෂක බීජ ලැබෙන යකඩ, කැල්සියම් සහ පොස්පරස් තන්තු වලින් ජීර්ණ පද්ධතිය සුමට ක්‍රියා කිරීමට සහ මලබද්ධය නැති කිරීමට, ඇන්ටිඔක්සිඩන්ට් සහ ෆ්ලේවනොයිඩ් ශරීරයේ ශෛල විනාශ වීම වළක්වා පිළිකා සහ හෘද රෝග අවදානම අඩු කරනවා. මේ මම ඔබලට අද හඳුන්වලා දුන්නේ මේ කොහොම කතා කරත් මේ ඖෂධය හුඟක් මේ ගම්වල අය හිටන් මේ කුප්පමේනියයි කියන දේ කොච්චර තිබුණත් අඳුරන්නේ නැහැ. ඒසයි මම මේ කුප්පමේනියයි කියන දේ හඳුන්වලා දුන්නේ. කොච්චර පොඩි කාලේදී සුරතල් සතුන්ට කෑමට දුන්නත් මේ අඳුරන්නේ නැති කට්ටියක් ඉන්නවා. මගෙන් හිටන් අහලා තියෙන මේ කුප්පමේනියයි කියන්නේ මොනවද කියලා. ඉතින් මේ තමයි කුප්පමේනියා. එමනම් මම ඔන්න තවත් ඔයගොල්ලන්ට බෙහෙත් ඖෂධයක් හඳුන්වලා දුන්නා. ඒක නිසා මගේ channel එකට සහයෝගයක් වශයෙන් subscribe කරන්න, share කරන්න, like කරන්න කියලා ඉල්ලා සිටින අතරතුර නිරෝගීමත් ජීවිතයකට සුබ පතනවා. ස්තුතියි සියලු දෙනාට.